මුලින්ම අල ගෙඩියක් අරන් හීනියට පොඩි කෑලි වලට කපාගෙන තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ බෙද ගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් රත් වුණාට පස්සේ තලාගත්ත සුදු ලුණු චුට්ටක් එකතු කරන්න. ඒකටම අබ ටිකකුත් එකතු කරන්න. ඊට පස්සේ කපාගත්ත ලුණු අමු මිරිස් ටිකක් එකතු කරන්න. ලුණු ටික මැලවුණාට පස්සේ කෑලි මිරිස්, මිරිස් කුඩු, කහ කුඩු ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක්, අමු 3-5 හැන්දක් දාලා කලවම් කරගන්න. රස අනුව ලුණුත් එකතු කරගන්න. සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලුණු කොළ ටිකක් එකතු කරන්න. තක්කලි සෝස් ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ බැදගත්තු අල ටික එකට එකතු කරගන්න. දැන් බත් ටික එකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. අන්තිමට තව කපාගත්ත ලුණු කොළ ටිකක් එකතු කරගන්න. ඇත්තටම මේ බත් එක ගොඩක් රසයි. ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.